ඔරිජිනල් කස්තුරි මම මේ වැඩකට ගෙනපු ගමන් මම මේක නම් මේ ටික නම් ගෙනාවේ ඉන්දියාවෙන් මෙතන තියෙන ගොරෝචන කස්තුරි මේ යන්ත්‍ර වැඩවලට ගෙනාපු එක මේ තමයි ඔරිජිනල් කස්තුරි මේක ලංකාවේ නැහැ ඇත්තටම මේකෙන් කලඳක් වෙනවා මම හිතන්නේ 17000ක්වත් වෙනවා කලඳක් මේ කස්තුරි කියන්නේ ඉන්දියාවේ කස්තුරි මුවාගේ මේ මොකද අර මේ මද කිපෙන කාලෙට එයාලගෙන් යනවා මේ ඇස් වලින් කන් වලින් නහයෙන් කටෙන් පෙකිනියෙන් එහෙම පංචස්කන්ධයෙන් යනවා මේ මද කිපෙන කාලෙට එතකොට ඒවා ඇස් දෙකෙන් වටෙනවා බිමට වැටෙනවා කන් දෙකෙන් වටෙනවා හොළොන්ට වැටෙනවා එහෙම වැටෙනවා ඊළඟට මේ බුරියෙන් එන ඒවා අර කෙස්සින්ද එහෙම තැම්පත් වෙලා ටික හොම ටික කාලයක් යනකොට මේ වගේ මෙන්න මේ වගේ පුංචි ගෙඩියක් හැදිලා ශුක්‍රාණු තැම්පත් වෙනවා. අන්න ඒකට කියනවා අපි කස්තුරි කියලා. හැබැයි මේක ඔරිජිනල්ද කස්තුරි කියලා හොයාගන්න පුළුවන්. මේකෙන් චුට්ටක් අරගෙන වතුරට දාපුවම වතුරේ සාමාන්‍යයෙන් දියසෙවල වගේ පල්ලෙහාට නූල් වගේ යන්න ඕන. එහෙම වුණොත් ඒක ඔරිජිනල් කස්තුරි. නමුත් මේකට දැන් ලංකාවේ කූට ව්‍යාපාරයක් කරනවා මේකට මේ එළු ඉන්ජෙක්ෂන් වලට අරගෙන එළුලේ අරගෙන මේකට විදිනවා. එහෙම මට දෙතුන් පාරක් හම්බුණා. අපරාධයෙන් කස්තුරි කලං 17ක සල්ලි. කලඳක් 17000ක් වෙනවා. ඒ වගේ 7ක සල්ලි අපරාධයක් වුණා. ඉතින් ඒකෙන් හින්දා මේක මම මේ ටික නම් මම ගෙන්නා ගත්තේ ඉන්දියාවෙන්ම. මොකද අපිට උමනා කරන දෙයක් ඉතින් නොඑක් දහසක් දෙයට වටිනවා. මේක තමයි ඔරිජිනල් කස්තුරි. මේ බලන්න. හොඳට අල්ලන්න කොල්ල. අන්න ඔරිජිනල් කස්තුරි. මේකෙත් තියෙන මේ කුංකුම මේ ඔරිජිනල් කුංකුම මේක කරන්න දෙයක් නැහැ. ඉතින් ඉඩක් නැහැ. ඉතින් එහෙම තමයි. ඉතින් මේ ටික මම මෙතෙන් දැන්ට තියන්නද මේ තියෙන ඔරිජිනල් කුංකුම ඉන්දියාවේ කුංකුම ඉතින් සෑහෙන වටිනවා. මේ තියෙන ඔරිජිනල් කස්තුරි ඉන්දියාවේම ලේබල් එක ගහලා තියෙන්නේ. ගොරෝචන කස්තුරි මේක ගොරෝචන මේක කුංකුම මේ තුන තියෙනවා නම් ආතර ඔක්කොටම ඉතින් වැඩගත් වෙනවා ඉතින්